සුබ දවසක්. අද අපි කතා කරමු මාස 6කට වැඩි කාලයක් පාඩම් කරලා බලාපොරොත්තු ගොඩක් අරගෙන ගිහින් විනාඩි 50කදී අපේ ජීවිතයේ ඉරණම විසඳන පේපර් එකට එන ප්‍රශ්න 40 ගැන. මුලින්ම අපි කතා කරමු එක්සෑම් එක දවසට අපි හෝල් එක ඇතුළට ගියපු වෙලාවෙ ඉඳන් එතන වැඩ වෙනම පිළිවෙල ගැන. 20 23 24 අවුරුදු දෙකම එක්සෑම් එක තිබුණ පන්නි පිටිය. එතනට යද්දි අරන් යන්න ඕන පාස්පෝර්ට් එකයි ඩෙන්ටිටියි ඇඩ්මිෂන් එකයි විතරයි. ෆෝන් හෙල්මට් වගේ දේවල් එතනින් පාත තියෙන කවුන්ටරේ තියලා යන්න පුළුවන්. තට්ටු දෙකක හෝල් එකක තමයි එක්සෑම් එක තියෙන්නේ. එක්සෑම් එක තියෙන වෙලාවට අඩුම පැයකටවත් කලින් ඔය එතෙන්ට යන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාලට 10ට එක්සෑම් තියෙනවා නම් ඔයාලා 9 වෙනකොටවත් එතන ඉන්න ඕන. එතනින් ගියපම හෝල් එක ඇතුළේදී අපේ ඩොකියුමන්ට් ඔක්කොම චෙක් කරනවා. විනාඩි 50ක් වගේ අපි ඒ හෝල් එක ඇතුළේ ඉන්නවා. කලින් එක්සෑම් එක ලියපුවා එළියට ආවට පස්සේ තමයි අපි එක්සෑම් හෝල් එකට එක්කන්නේ. එතනට ගියපම කලබල වෙන්න එපා. අපේ රටේ කෙනෙක්ම සිංහලෙන්ම අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම කියලා දෙනවා. ඔයා කම්පියුටර් එකක් ජීවිතේට පාවිච්චි කරලා නැති කෙනෙක් වුණත් එතන බය වෙන්න දෙයක් නැහැ. ඔයාට හැම දෙයක්ම A to Z කියලා දෙනවා. පෙරහුරු ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න chance එකක් තියෙනවා. පේපර් එක ඔයාලා දැනටමත් දන්නවා ඇති කොටස් දෙකක් තියෙනවා. ඉල්ගී තත්ජී. අපිට මුලින්ම හම් වෙන රීඩින් ප්‍රශ්න 20. මේ පේපර් වලට එන ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්දට එයාලා වෙනස් කරනවා. 2024 අන්තිම වෙනකොට පේපර් එකට ආපු විදිය තමයි සාමාන්‍ය රූප ප්‍රශ්න දෙකක්, ප්‍රස්තාර ප්‍රශ්න 4ක් 5ක් වගේ, පොඩි හිස්තැන් ප්‍රශ්න 3-4ක්, සමාන පද විරුද්ධ පද, පොඩි බස් ටිකට්, ට්‍රේන් ටිකට් වගේ දේවල්. ඒ වගේම සාමාන්‍ය පොඩි ඡේද ප්‍රශ්න දෙකක් 3ක්. ඒ වගේම ලොකු ඡේද ප්‍රශ්න දෙකක්. මේ කීව ගණන් දවසින් දවසට එක්සෑම් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ දවසට ඉතින් අපේ තියෙන වාසනාවට ලේසි පේපර් එකක් හම්බෙන්නත් පුළුවන්, අමාරු පේපර් හම්බෙන්නත් පුළුවන්. පළවෙනි පේපරේ එහෙම නැත්නම් රීඩින් පේපර් එකට අපි උත්තර දෙනකොට අපිට 1 ඉඳලා 20ට යනකම් ප්‍රශ්න ඕන එකකට මාරු වෙවි උත්තර දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පළවෙනි එකට උත්තර දීලා 20 වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා උත්තර දීලා ආයෙත් පළවෙනි එකට ඕනනම් උත්තර දෙන්න තියෙන්න පුළුවන්. මේ chance එක හම්බෙන්නේ රීඩින් පේපර් එකට විතරයි. එහෙම නැත්නම් ඉල්ගී පේපර් එකට විතරයි. ඉල්ගී පේපර් එක ඉවර වුණාම අපිට තත්ගී පේපර් එකට ලැස්ති වෙන්න කියලා යාලා හෙඩ්සෙට් එක දාගන්න දැනුම් දීමක් කරනවා. මුලින්ම චෙක් කරලා බලා ගන්න හෙඩ්සෙට් එක හරියට ඇහෙනවද කියලා. තත්ගී පේපරේ සාමාන්‍යයෙන් හැදෙන විදිහ තමයි ඇහෙන වචනේ තෝරන්න ප්‍රශ්න දෙක තුනක්, රූප ප්‍රශ්න දෙකක් වගේ, වෙලාව තෝරන්න ප්‍රශ්නයක්, ඒ වගේම කැලෙන්ඩර් ප්‍රශ්නයක්, පොඩි සංවාද තියෙන ප්‍රශ්න දෙක තුනක්, සාමාන්‍ය භාණ්ඩයක විලක් දීලා ඒක තෝරන්න තියෙන ප්‍රශ්නයක්, ඒ වගේම ලොකු සංවාද දෙක තුනක්. තත්ගී පේපර් එකට හම්බෙන ප්‍රශ්න වලට හම්බෙන වෙලාව ඔයාලට දකුණු පැත්තේ උඩ කෙළවරේ බලා ගන්න පුළුවන්. ප්‍රශ්නේ වෙලාව කොහොමද කියලා තියෙන්නේ. ප්‍රශ්න 40ට උත්තර දීලා අවසානයේදී ප්‍රෙස් කරන්න බටන් එකක් පෙන්නනවා. ඒක ප්‍රෙස් කරාට පස්සේ පාට ඔයාලගේ ලකුණු ගන්න කියලා 180කට වැඩි ලකුණකට යන්න හැම